බෞද්ධසනක පුතේ අපි අද සූදානම් වෙන්නේ අපේ HTML නිබන්ධනයේ නිබන්ධනය සම්පූර්ණ කිරීමේ පාඩමේ දෙවනි දවස ආරම්භ කරන්න. ඉතින් පුතේ අද දවසේ අපි මන් සූදානම් වෙන්නේ HTML පාඩමට අදාළව ඔයාගේ ටියුට් එක සම්පූර්ණ කරන්නනේ. ඉතින් ඒක නිසා ඉස්සලාම ඔයාගේ ටියුට් එක ළඟට අරගෙන ඔයා යන්න HTML list එහෙම නැත්නම් ලැයිස්තු කියන පාඩම වෙත. මම දැන් මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ ඔයාට ඒක පේනවා ඇති. අද දවසේ පාඩම ස්ක්‍රීන් එක ෂෙයා කරලා කරන්නේ මොකද ප්‍රැක්ටිකල් ටික අපිට ලස්සනට කරන්න ඕනනේ. ඒක නිසා ප්‍රැක්ටිකල් ටික හරියට පිළිවෙලට කරගෙන යන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම මට සිද්ධ වෙනවා. හොඳයි. එහෙනම් මම ඒ එකම සයිට් එකේ ඕපන් කරගන්නවා. අද දවසේ මම කරන්න බලාපොරොත්තු වෙන HTML පාඩමේ ටියුට් එක සහ W3 School වෙබ් අඩවිය. මොකද නිබන්ධනය සම්පූර්ණ කරන්න මම පාවිච්චි කරලා තියෙන W3 School වෙබ්සයිට් එකනේ. ඉතින් ඒකත් එක්ක පුතේ පාඩම ඉතාම පහසුවෙන් මට කරගෙන යන්න W3 School වෙබ්සයිට් එක ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔයාත් පාඩම් කරනකොට මේක විෂය නිර්දේශය ආවරණය කර ගැනීම සඳහා භාවිත කරන්න කියලා මම ඔයාලට කියනවා. හොඳයි පුතේ. බලමු එහෙනම් පාඩම කොහොමද ගලාගෙන යන්නේ කියලා. රෙකෝඩින් 7ක් මේ වෙනකොට YouTube එකේ පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඔයාලට රෙකෝඩින් 7 බලා ගන්න පුළුවන්. රෙකෝඩින් 7 තියෙන විශේෂත්වය පළවෙනි පාඩම් 4 හරි පුතේ. සිග්නල් අවුලක් මොකක් හරි ආවා. ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ. අපි යම් පාඩමට. එතකොට වෙබ් අඩවියක් නිර්මාණය කරනකොට වෙබ් අඩවියේ තියෙන සංරචක බොඩි කොටස තුල යම්කිසි ව්‍යුහාත්මක රටාවකට තියාගන්න පාවිච්චි කරන එක ක්‍රමවේදය තමයි මේ HTML වල ලිස්ට් කියලා කියන්නේ. දැන් ඔයාලට මේ වෙබ් අඩවිය බලා ගන්න පුළුවන් මේ සයිට් එකේ නිකන් ලැයිස්තුවක් වගේ. දැන් මේ ටික ලැයිස්තුවක් අපිට අනුපිළිවෙලකට හරි. දැන් අපි සාමාන්‍යයෙන් මම කලින් පාඩමේ කතා කරන්නේ මේකට කියන්නේ අපි HTML වල බුලට් එකක්. එහෙම නැත්නම් මේකට බුලට් එක කියනවා. මේකට නම්බර්ස් කියලා කියනවා. එතකොට මේ බුලට් එකක් වගේ එකක් දැම්මම එහෙම නැත්නම් අපි මුලින් දාන්නේ තරු ලකුණු කියලා කියන්නේ. තරු ලකුණක් සාමාන්‍ය ලියන්න පාවිච්චි කරනකොට තරු ලකුණේ ලියන දේවල් වල ආය අනුපිළිවෙලක් එහෙම අපි බලන්නේ නැහනේ. අපි ඕන පිළිවෙලට ලියාගෙන යනවනේ. දැන් ඒ වගේම තමයි සමහර තැන් තියෙනවා අනුපිළිවෙලකට දාන්න. දැන් උදාහරණයක් විදිහට පන්තියේ ICT වලට වැඩිම ලකුණු ගත්ත කට්ටිය කවුද? දැන් ඒ වගේ අවස්ථාවකදී අපිට මේක පිළිවෙලකට අනිවාර්යෙන් දාගන්නම සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය සංකල්පයත් එක්ක ඔයා හැම වෙලාවෙම මතක තියාගන්න වෙබ් අඩවියක් තුළ අපිට යම් කිසි පෙළ ගැස්මක් නැත්නම් අයිටම් වල පෙළ ගැස්මක් අනුපිළිවෙලක් සහිතව හරි අනුපිළිවෙලක් රහිතව හරි පෙළ ගැස්මක් සිද්ධ කරන්න ඕන වුණොත් ඒ වගේ අවස්ථාවකදී අපිට මේ කියන ලැයිස්තු පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා.
එතකොට නිබන්ධනයට චුට්ටක් මෙන්න ඔයාට මම පාඩම පෙළ ගස්සලා තියෙන හැටි ඔයා මේකත් එක්කම කලින් රෙකෝඩ් එක බලන්න ඕනේ. මං හිතන්නේ හතරවෙනි වගේ රෙකෝඩ් එක වෙන්න ඕනේ. හතරවෙනි වගේ රෙකෝඩ් එක. ඒක තුල පාඩම සම්පූර්ණයෙන්ම ඔයාට විස්තර කරලා විග්‍රහ කරලා තියෙනවා අදාළ තැන් වලට ගැලපෙන විදිහට. මෙතනදී මම ඒක නිබන්ධනය සම්පූර්ණ කර ගැනීම තමයි ඔයාගේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ලැයිස්තුවක් හදනකොට මගේ නිබන්ධනය තුළ මම ලැයිස්තු නිර්මාණය කිරීම ප්‍රධාන ක්‍රමවේද හතරකින් නිරූපණය කරලා තියෙනවා. පැහැදිලිනේ. ඊට පස්සේ ප්‍රධාන ක්‍රම හතරකින් නිරූපණය කරලා තියෙනවා. ප්‍රධාන ක්‍රම හතර එකක් තමයි unorder list. පැහැදිලිනේ unorder list. එතකොට මොකද්ද මේ unorder list කියලා කියන්නේ? right? මේ තියෙන්නේ unorder. ඒ කියන්නේ ඕඩර් එකක් නෑ. එහෙම නැත්නම් පිළිවෙලක් නෑ. ඊළඟ එක තමයි මොකද්ද මේ කොටස? දෙවෙනි කොටස තමයි මේ කොටස. ඒකට අපි කියන්නේ ordered list. එහෙම නැත්නම් අපි ඒකට කියනවා පිළිවෙලක් තියෙනවා කියලා. පිළිවෙලයිස්තුවේ පිළිවෙලක් තියෙනවා. දෙවැනි එකේ එහෙම පිළිවෙල කේස් එකක් නෑ. සමහර තැන්වලදී අපි ඔය න්‍යායන් වගේ දේවල් සඳහන් කරනකොට පිළිවෙලක් දාලා තියෙනවනේ. ඒ කියන්නේ න්‍යාය නම ලියලා ඊට පස්සේ ඊළඟ පේලියෙන් පොඩි ටැබ් එකක් තියලවිලා න්‍යාය ලියන කේස් එකක්. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි ලයිස්තුව නිරූපණය කරන්න පාවිච්චි කරන ඩෙෆිනිෂන් ලිස්ට්. එහෙම නැත්නම් ඒක අර සිංහල පරිවර්තනය කරනකොට අදහස වෙනස් වෙන්න පුළුවන්. මම නම් දාලා තියෙන අර්ථ දැක්වීමේ ලයිස්තු කියලා. ඊළඟ එක හතරවෙනි එකේ තියෙන විශේෂත්වය තමයි අපි ඒ වගේ එකක් නිරූපණය කරන්න යනකොට සමහර වෙලාවට ලයිස්තුවක් ඇතුලේ ලයිස්තුවක් ඔන්න ඔය සංකල්ප ටික පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ ලයිස්තුවක තියෙන අයිටම් එකක් ඇතුලේ තව ලයිස්තුවක් තියෙනවා වගේ සිද්ධියක්. අන්න ඒ වගේ වෙලාවකදී අපිට පාවිච්චි කරන්න වෙනවා මොකද්ද? need ලයිස්තු එහෙම නැත්නම් nested ලිස්ට් මෙන්න මේ සංකල්පය. එතකොට මම කතා කරපු unordered list කියන එකේදී අපි පාවිච්චි කරන්නේ අර තරු ලකුණු, කොටු ලකුණු, රවුම් පැහැදිලිනේ. ඊට පස්සේ order list එකේදී අපි පාවිච්චි කරන්නේ 1 2 3 4 5 වෙන්න පුළුවන්. රෝම ඉලක්කම් 1 2 3 4 5 වෙන්න පුළුවන්. රෝම ඉලක්කම් වල සිම්පල් කැපිටල් තියෙනවනේ. ඊට පස්සේ කැපිටල් ABC වෙන්න පුළුවන් සිම්පල් ABC වෙන්න පුළුවන් ඔය ඕන ක්‍රමවේදයක් මේ ඕඩර් එකකට අයිටම් ටික පෙළ ගස්වන්න අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා පාවිච්චි කරලා රයිට් එහෙනම් මම කියපු කාරණාව පැහැදිලි ඇති කියලා හිතනවා අපි යනවා ඉස්සරහට පුතේ දැන් රයිට් මම අයිටම් ටික පොඩ්ඩක් බැලුවේ අපි යනවා මෙතෙන් කලින් කරන්නේ කොහොමද මෙතන කතරේ තියෙනවා මම ඒක බැලුවේ කොහෙද කියලා හොඳයි HTML ලිස්ට් වල එන අපි පාඩමට යමු හරි මට ඒක අයින් කරගන්න දැන් මීටර් නෑ මං ඉස්සරහට අරගෙන යන්න රයිට් එහෙනම් මම ස්පොට් එකක් දාගෙන ලැයිස්තු වල වර්ගීකරණය ඔයාලට පැහැදිලි කරලා දෙන්න පළවෙනි එක මම පැහැදිලි කරන්න යොදාගන්නේ ordered HTML list කියන එක දැන් එහෙම නැත්නම් සිංහලෙන් අපි පරිවර්තනය කරනවා මොකක්ද අනුපිළිවෙලක් සහිත එහෙම නැත්නම් අංක සහිත HTML ලැයිස්තුවක්. මෙතනදී මොකක්ද සිද්ධ වෙන්නේ? රයිට්. මෙන්න මම ඕපන් කරගත්ත මගේ ටියුට් එක. ටියුට් එකේ ලැයිස්තුවක් කියන එක හඳුන්වන්න අපි එල් අකුර පාවිච්චි කරනවා. රයිට්. එතකොට අපි ටැග් එකක් එහෙම නැත්නම් එලිමන්ට් එක විදිහට පාවිච්චි කරනකොට මෙන්න මේ සෙට් එක මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මේන මේ සෙට් එක අපිට ඒකට යොදා ගන්න වෙනවනේ. මේ සෙට් එකේ තියෙන විශේෂත්වය තමයි
මේ ලිස්ට් සෙට් එකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇතුලේ ටැග් වර්ග දෙකක් තියෙන එක. පළවෙනි එක තමයි මෙන්න මේ OL කියන ටැග් වර්ගය. පැහැදිලිනේ? කවදා දකින්න ඇති පළවෙනි එක මේ OL කියන ටැග් වර්ගය. එතකොට මේ OL ටැග් එක මෙතනින් මෙහෙම ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට මෙතන ක්ලෝස් OL ඒ කියන්නේ මේක peer ටැග් එකක් විදිහට අපිට පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. දෙවනියට මම පාවිච්චි කරන ටැග් එක තමයි මේ li කියන ටැග් එක. එයා ඕපන් සහ ක්ලෝස් විදිහට මෙතන සඳහන් වෙලා තියෙනවා. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. පැහැදිලි? එහෙනම් මම මෙතනදී ටැග් වර්ග දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි OL කියන ටැග් එක, අනිත් එකමයි LI කියන ටැග් එක. OL එකේදී තේරුම ordered list. හරිනේ? ordered list. LI කියන එකේ තේරුම තමයි list item කියන එක. list item කියන එක LI කියන එකේ තේරුම. එතකොට ලයිස්ට් ඇතුලේ තියෙන list item එකක් විදිහට මෙයා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය ටික ඔයා පොඩ්ඩක් මතක තියාගන්න. right? ඊට පස්සේ මම යනවා මේ ලැයිස්තුව නිරූපණය කරලා තියෙන හැටි බලන්න. OL කියන එක දාපු ගමන් පුතේ අනිවාර්යයෙන්ම මේකේ යම්කිසි අනුපිළිවෙලක් තියෙනවාම තමයි. right? එතකොට LI කියන එක යටතේ දැන් උදාහරණයක් විදිහට මෙතන කොෆි තිබුණා. මෙන්න පුතේ කොෆි එක, ටී එක, මිල්ක් එක. එතකොට මේ ලැයිස්තුවේදී ඒ අයිටම් එක ප්‍රින්ට් වෙන්න එහෙම නැත්නම් ලියවෙන්න පටන් ගන්න තැන බලන්න ඒක නිකන් අපි නම් ඕකට පාවිච්චි කරන්නේ ස්පේස් එකක් ටැබ් එකක් නේද? හරියටම නිශ්චිත දුරකින් මෙයා මේක සඳහන් කරවලා අපිට අවුට්පුට් එකක් විදිහට ලබා දෙනවා. ඉතින් ඔන්න ඔය කේස් එකත් එක්ක අපිට දැන් මේ OL කියන කතාවේදී මේ ලැයිස්තුව සඳහන් කරනකොට මේ ලැයිස්තුව සඳහන් වෙන ආකාරය අනුව අපිට මේ කෝඩ් වල සමහර තැන් පොඩ වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක කොහොමද වෙන්නේ කියලා චුට්ටක් බලමුකෝ. මම මෙතෙන් ගියා. try it yourself. මෙතනදී ඇත්තටම කිසි දෙයක් ඒ කියන්නේ කිසි දෙයක් මේක ඇතුළේ ලොකුවට අපිට පේන්නේ නැහැ. බලමු කොහොමද වෙන්නේ කියලා. මම ටිකක් අපුරු ලොකු කරන්නම් ඔයාලට පේන්න. නෑ පොඩි සයිස් එක හොඳයි මං හිතන්නේ. සාමාන්‍යයෙන් අපි ලයිස්තුවක් සඳහන් කරනකොට ඕඩර් ලිස්ට් එකකද පාවිච්චි කරන්නේ මෙන්න මේ කෝඩ් එක. මේකම තමයි ඔයාගේ නිබන්ධනේ තියෙන්නේ. ඒකින්ද ඔයාලට ප්‍රශ්නයක් වෙන්නෙම නැති වෙයි. හරි. ඊට පස්සේ OL කියන එක දාපු ගමන් ඔටෝමැටිකලි මෙන්න මෙතන 1 2 3 ඒ විදිහට මේක ලැබෙනවා පුතේ. right ඒක චුට්ටක් මතක තියාගන්න. OL කියන එක පාවිච්චි කරපු ගමන් ඔටෝමැටිකලි 1 2 3 කියන එක මෙතන වැටෙනවා මේ ලයිස්ට්ුවේ තියෙන අයිටම් වලට සාපේක්ෂව. පැහැදිලිනේ දැන් කොෆි කියන එකට 1 වැටුණොත් ඔටෝම ටී කියන එකට 2 වැටෙනවා. මිල්ක් කියන එකට 3 වැටෙනවා. දැන් අපි කිව්වනේ මේ විදිහට ඉලක්කම් දානකොට 1 2 3 විදිහට තියෙන්න පුළුවන්. රෝම ඉලක්කම් 1 2 3 විදිහට තියෙන්න පුළුවන්. රෝම ඉලක්කම් වල තියෙන්න පුළුවන් වර්ග දෙකක් සිම්පල් කැපිටල් විදිහට. right ඊට පස්සේ අපිට ඕනනම් ආකාරාදී පිළිවෙලට දානකොට ABCD කියලා දාලා ලියන්න පුළුවන්. ඒ ABCD ලියනකොට ඒක සිම්පල් කැපිටල් කියලා වර්ග දෙකකට දාන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුතේ ලයිස්තු නිර්මාණය කරන්න පුළුවන්. දැන් ඒ ලයිස්තු නිර්මාණය කරනකොට දැන් මම දාන සංකේතය අනුව මුලට දාන මොකක්ද අනුපිළිවෙල අනුව අපි ඒක වර්ග 5කට වෙන් කරනවා. පළවෙනි එක තමයි මොකද්ද සාමාන්‍ය සංඛ්‍යා ආකාරාදී පිළිවෙලට. එතකොට අපි ලයිස්තු වර්ගයේ ටයිප් එකක් දාගන්න අපිට ටයිප් එක එකේ ඉලක්කම විදිහට උඩුකමා දාගන්න. දෙවෙනි අයිටම් එක තමයි ඉංග්‍රීසි කැපිටල් අකුරු ආකාරාදී පිළිවෙලට දාගන්න එක. එතකොට ටයිප් එක සමානයි කැපිටල් එකයි. පැහැදිලිනේ? ඒක උඩුකම ඇතුලේ අපි දාන්නේ හැම වෙලාවෙම. ඊට පස්සේ සිම්පල් අකුරු ආකාරාදී පිළිවෙලට. එතකොට සිම්පල් ඒ දානවා. ඊට පස්සේ රෝම ඉලක්කම් ආකාරාදී පිළිවෙලට දානකොට ටයිප් එක සමාන වෙන්න ඕනේ රෝම ඉලක්කම් වල පළවෙනි එක. ඔයාලට හැම වෙලාවෙම පේනවා ඉතින් මේකේ ටයිප් එක ලියනකොට ඒ ඉලක්කම් සමූහයේ අනුපිළිවෙල 1 2 3 දාගන්න හැටි. ඊට පස්සේ ඒක සිම්පල් විදියට දාගන්න ඕන රෝම ඉලක්කම්. එතකොට සිම්පල් i දාගන්නවා. පැහැදිලි. එතකොට රෝම ඉලක්කම් සිම්පල් අකුරු ආකාරයෙන් යොදා ගන්න. මෙන්න මේ විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් වැඩේ හරිනේ. දැන් එහෙමනම් මම මෙතන පොඩි වෙනස්කමක් කරන්න යන්නම්කෝ. කොතනද ඔය ටයිප් එක ලියන්නේ කියලා බලන්න. මෙන්න මෙතන තමයි ටයිප් එක ලියන්නේ. ටයිප් එක සමානයි උඩුකමා ඇතුලේ. හරිනේ. ඒක අනිවාර්යෙන් අපි සඳහන් කරන්න ඕනේ ටයිප් එක සමානයි
උඩුකොමා ඇතුලේ කොහොමද ලියවෙන්නේ කියලා. එතකොට උඩුකොමා ඇතුලේ ටයිප් එක දානකොට මම ටයිප් එක කියලා දැම්මොත් මම දැන් උඩුකොමාව දාන්න එපා. මෙතනයි මෙතනයි මම උඩුකොමාව සඳහන් කරන්න. ටයිප් එක කියලා දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ ප්‍රශ්නයක් නැහැ කියලා මම කියන්නේ පුතේ ඔන්න බලන්න අවුට්පුට් එක ගන්න හැටි. මම මේක රන් කරනවා. රන් කරාම අර තියපු එක්කෙනාම තමයි මෙතන ලැබෙන්නේ. මම ටයිප් එකට දානවා කැපිටල් A. බලන්න මොකද්ද වෙන්නේ කියලා. අන්න අතන වෙනස් වුණා මේ. පැහැදිලිනේ. ඊට පස්සේ ටයිප් එකට දාමු අපි කැපිටල් P කියලා. මොකක් හරි එයිද බලමු. රයිට්. එහෙම එන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම අතන වෙන් කරගත්ත ක්‍රමවේද ටිකක් තිබ්බනේ. ඒ ටිකට තමයි දාන්න ඕනේ. ඒක නිසා මෙතන කැපිටල් Aම දාන්න ඕනේ. සිම්පල් A බලමු දාලා මොකද්ද වෙන්නේ කියලා. එයා එතකොට ඒක හඳුනා ගන්නවා. හරි. වෙනස් වෙනවා ටක් ගාලා නේ. ඊට පස්සේ අපි කැපිටල් I අකුර දාමු. මොකද එක කියන එක රෝම ඉලක්කම් වලින් කැපිටල් I නේ. අන්න වැඩේ ගොඩ. රයිට් සිම්පල් I අකුර දාමු. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට අපිට ටයිප් එක මේකේ වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. දැන් මේ ආකාරාදී පිළිවෙලට මොනහරි ඩේටා එකක් ලයිස්තුවක සඳහන් කරනකොට වැදගත් කාරණාවක් තියෙනවා මේක පටන් ගන්න ඕනේ කොතනින්ද කියන කාරණාව. එතකොට පටන් ගන්න ඕනේ තැන පාවිච්චි කරන්න අපි දාන පුතේ ස්ටාර්ට් කියලා උපලක්ෂණයක්. පැහැදිලිනේ? ස්ටාර්ට් කියලා උපලක්ෂණයක් දානවා. ස්ටාර්ට් කියන උපලක්ෂණයේදී මෙයා කීයෙන්ද පටන් ගන්නෙ? ඒක අපි සඳහන් කරගන්න ඕනේ. රයිට් එහෙනම් මෙන්න මෙතන ලියාගමුකෝ ස්ටාර්ට් කියන තැන. ස්ටාර්ට් කියන තැන මෙතන ලියා ගන්න. ලැයිස්තුව ආරම්භ විය යුත්තේ හරිනේ ලියා ගන්න. ලැයිස්තුව ආරම්භ විය යුත්තේ කුමන සංඛ්‍යාත්මක අගයේ සිටද? කුමන සංඛ්‍යාත්මක අගයේ සිටද? යන්න යන්න සඳහන් කිරීමට යොදයි. සඳහන් කිරීමට යොදයි. යන්න සඳහන් කිරීමට යොදයි. එහෙනම් ඔයාට මම කියපු කතාව පැහැදිලි ඇති. right? එතකොට මෙයා මොකද්ද කරන්නේ? ස්ටාර්ට් එක ගන්නවා කීයේ ඉඳන්ද? එකේ ඉඳලා. අපි ඕක මෙතන ලියලා බලමු. එතකොට වැඩේ පැහැදිලිනේ. මම මෙතන ගියා ටයිප් එක සිම්පල් මෙතන එක කියලා දාන්න මම දැනට. ඊට පස්සේ මෙතෙන්ට තමයි ස්ටාර්ට් එක දාන්නේ. ස්ටාර්ට් එක සමානයි අර විදිහටම දාන්න ඕනේ පටන් ගන්න ඉලක්කම. දැන් මම ඔයාලට එක්සැම්පල් එක පැහැදිලි කරන්න ඕන නිසා මෙයාම කොපි කරලා දානවා ස්ටාර්ට් එක එකකින් ගන්න කියලා. ප්‍රශ්නයක් නැහැ. බලමු ස්ටාර්ට් එක දෙකෙන් දාලා. ස්ටාර්ට් එක දෙකෙන් දැම්මොත් ඕන්නේ නැහැ. ස්ටාර්ට් එක 100ෙන් දාමු. හරිනේ. ඔය විදිහට වෙනවා ස්ටාර්ට් එක 125යි 6යි 7යි 8ෙන් දාමු. ඊට පස්සේ වෙන්නේ 125යි 6යි 7යි 8යි 9යි 9. දෙක sorry මේක සංඛ්‍යාව ලොකු වැඩි මේ පැත්තෙන් එක ස්ක්‍රීන් එකේ පේන්නේ නැති කේස් එකක් තියෙන්නේ හරි. අපි පොඩි වටිනාකමක් දාමු. ලයිස්තු අයිටම් ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ඊට වඩා අඩු ප්‍රමාණයක් තියෙන්නේ. දැන් දාලා බලමු. අගේ වැඩි කියලා කියන්නේ හරි. මෙතන ඉලක්කම් 2 3 4 5 6 7 8 වගේ දැම්මොත් ඔව් ලයිස්තුවට අයිටම් මෙච්චර ප්‍රමාණයක් දාන්න බැහැ. ඒක තමයි මෙතනදී කතාව. එයා එතකොට ලක්ෂයට අඩු 9,99,999ට අඩු අගයක් තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. බලමු නිකන් 5යි. පේනවනේ නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේක එයා තීරණය කරගන්නේ. රයිට්. මම දැන් ස්ටාර්ට් එක 4 දාලා මෙතන ටයිප් එක වෙනස් කරනවා කැපිටල් A විදියට. එතකොට වෙන්නේ පුතේ මෙතනදී ABCD වල හතරවෙනි අකුරේ ඉඳලා පිළිවෙලට අරගෙන යන එක. දැන් මම මෙතන රෝම ඉලක්කම් සිම්පල් A දැම්මොත් එතකොට අරය පටන් ගන්න සිම්පල් D E F වලින්. එතකොට මෙතන සිම්පල් කැපිටල් I කියලා දැම්මොත් මෙතනින් ඒක පටන් ගන්නෙ
හතරෙන්නේ හතරෙන් පටන් ගෙන හතර පහ ඒ විදිහට යනවා. ඉතින් සිම්පල් අය දැම්මත් ওই කතාවම තමයි වෙන්නේ. මං හිතනවා ඔයාලට මං කියපු කාරණාව පැහැදිලි ඇති කියලා. එතකොට ලැයිස්තුවකට අයිටම් ඇතුළත් කරනකොට අයිටම් එක ඉස්සරහින් වැටෙන අගය සිම්පල් අකුරක්ද කැපිටල් අකුරක්ද සිම්පල් රෝම ඉලක්කමක්ද කැපිටල් රෝම ඉලක්කමක්ද නැත්නම් සාමාන්‍ය හින්දු අරාබි ඉලක්කමක්ද කියන එක නිරූපණය කරන්න අපි දානවා ටයිප් කියන උපලක්ෂණය. ටයිප් කියන උපලක්ෂණය. ඊට පස්සේ අවයව ටික සඳහන් වෙන්න ඕනේ 1 2 3 4 5 පිළිවෙලටද එහෙම නැත්නම් වෙනත් අගයන් ටිකකින්ද කියන එක පැහැදිලි කරගන්න. අපි දෙනවා වටිනාකමක් ස්ටාර්ට් කියලා. ස්ටාර්ට් කියන වටිනාකමත් එක්ක එයා ස්ටාර්ට් එක ගන්න කීයෙන්ද කියන එක තීරණය කරගන්න. රයිට් මම හිතනවා අපේ දරුවන්ට ඔක පැහැදිලි ඇති කියලා. රයිට් අපි ඉස්සරහට අන්න මම පළවෙනියට සඳහන් කරපු කොටස. මේකෙදී OL ටයිප් එක ස්ටාර්ට් එක ප්‍රශ්නයක් නැහැ සාමාන්‍ය විදිහට යනවා. එතකොට ටැග්ස් සඳහන් වෙනකොට OL එක ලියලා යටින් තමයි OL එක ක්ලෝස් වෙන්නේ. හරිනේ. ඊට පස්සේ ලිස්ට් අයිටම් එක ඕපන් වෙනවා. අයිටම් එක ලිව්වා ලිස්ට් අයිටම් එක ක්ලෝස් වෙනවා. මේක සාමාන්‍ය රටාව මතක තියාගන්න. ලිස්ට් අයිටම් එක ඕපන් වෙනවා. ලිස්ට් අයිටම් එක ලියවෙනවා. ලිස්ට් අයිටම් එක ක්ලෝස් වෙනවා. එතකොට ඔය විදිහට අපිට ඕන ප්‍රමාණයක් මේක ඇතුළේ ඇතුළත් කරගන්න පුළුවන්. අපේ දරුවන්ට මම කියපු කාරණාව පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් අපි බලමු ස්ටාර්ට් එක හින්දු අරාබි ඉලක්කම් වුණොත් කොහොමද වෙන්නේ? සෝරි කැපිටල් ABC වුණොත් කොහොමද වෙන්නේ කියලා. right. මේ තියෙන පිළිවෙල කැපිටල් A කියලා ගත්තොත් ආරම්භය ABC ස්ටාර්ට් එක දාලා තියෙන ඉඳලා එතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිම්පල් A කියලා දැම්මොත් right මේ විදිහට ABC කියලා එනවා. ස්ටාර්ට් එක 1 වුණොත් මොකද වෙන්නේ? ABC එකෙන් පටන් ගන්නවා. මෙතෙන් ඩාව කියමුකෝ ටයිප් එක කැපිටල් I වෙලා ස්ටාර්ට් එක 1 වුණොත් එතකොට 1 2 3 රෝම ඉලක්කමෙන් තමයි රෝම ඉලක්කම් කැපිටල් එකෙන් තමයි යන්නේ ඊට පස්සේ ස්ටාර්ට් එක I 1 වුණොත් රෝම ඉලක්කම් සිම්පල් 1 2 3 පිළිවෙලට මේක ගමන් කරනවා රයිට් ඔන්න ආංකිත ලැයිස්තුවක් ලියනකොට පාවිච්චි වෙන දේවල් ටික. ඉතින් ආංකිත ලැයිස්තුවක ඊටාම වැදගත් කාරණාව තමයි සෑම විටම OL ටැග් එක ඇතුලේ ඇට්‍රිබියුට්ස් දෙකක් අන්තර්ගත වෙනවා. ඒ ඇට්‍රිබියුට්ස් දෙක මොකද්ද පළවෙනි එක? ටයිප් එක. ටයිප් එකෙන් තමයි ඒකට ඉස්සරහින් බුලට් යෙදෙන්නේ කොහොමද කියලා ඉලක්කම් යෙදෙන්නේ කොහොමද කියලා සඳහන් කරන එක. ඒක ටයිප් එකේදී අපි උඩුකොමා ඇතුලේ දාන හින්දු අරාබි ඉලක්කම් හෝ රෝම ඉලක්කම් සිම්පල් කැපිටල් හෝ ආකාරාදී ABC සිම්පල් කැපිටල් විදිහට මෙයා හඳුනගෙන මොකද්ද කරන්නේ අවසානයේ උත්තරයක් සඳහන් කරවනවා. ඉතින් බඳ කොටසේ අවුට්පුට් එක නෝමල් විදිහට පෙන්වනවා. ඒකේ ප්‍රශ්නයක්ම නැහැ. මේවා කඩපාඩම් කෙරිලි නැහැ. කෝඩ් එක ලස්සනට ලියාගෙන යනකොට ඒ කෝඩ් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය දැනුම විතරක් මේ හරහා අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මාරම ලේසි සාමාන්‍යයෙන් HTML වල මේ කොටස් ටික විභාගයට එනවාම තමයි ඒ වගේම හොඳ ලකුණකට යන්න හැකියාවත් ඒ තුල පවතිනවා. රයිට්. අපි යන් ඊළඟ කොටස. ඊළඟ කොටසේදී අපි කතා කරන්නේ ආංකිත නොවන ලැයිස්තු. මේ ඉන්නේ යාළුවා. unordered list. unordered list වල කතාව බලමු. සාමාන්‍ය ලැයිස්තුව විදියම. හැබැයි ආංකිත ලැයිස්තු වල වැදුනේ OL කියලානේ. ආංකිත නොවන ලැයිස්තු වල වැටෙන්නේ UL. unordered list කියන එක. right? එතකොට මොකද්ද මේ unordered list කියලා කියන්නේ? අපි බලමු පොඩ්ඩක්. unordered list එකේදී හරි පුතේ. එතකොට UL කියන එක අපිට දානකොට දැන් unordered list එක ඕඩර් එකක් නැති නිසා simple ABC වත් 1 2 3 4 වත් එහෙම දාන්න අපි යන්නේ නැහැ. right බලමු මොකද්ද වෙන්නේ කියලා. try it yourself. මෙතනදී මෙන්න මේ සෙට් එක පොඩ්ඩක් බලන්න. UL කියන ටැග් එක දාපු ගමන් මෙතන වැටෙනවා මේ ඉස්සරහින් වැටෙන බුලට් එකක්. මේ බුලට් එක අපි හඳුන්වන්නේ කළු පාට තද තිතක් විදියට. අපි ඒකට කියන්නේ ඩිස්ක් එකක් කියලා.
පැහැදිලි ඩිස්ක් කියලා කියන්නේ. එතකොට මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකේ ඉස්සරහට දාන බුලට් එක මොන වගේද දාන්න කියන කාරණාව. දැන් බුලට් එකක් අපිට දාන්න පුළුවන් මේ වගේ කළු තිතක් විදිහට, කොටුවක් විදිහට, රවුමක් විදිහට, එහෙම නැත්නම් අපි කැමති හැඩතලයක්. දැන් අපි වර්ඩ් එක නෝමල් විදිහට ඕපන් කරොත් වර්ඩ් එකේ ওই පහසුකම් ටික අපිට හම්බ වෙනවානේ. රයිට්? වර්ඩ් එකේ අපිට බුලට් එකක් එහෙම දානවා කියන එක බොහොම සිම්පල් දෙයක්. මොකද අනුපිළිවෙලකට අපි දෙයක් වර්ඩ් එකේ ලියුමක් තුළ ටයිප් කරන්න යනකොට දැන් උදාහරණයක් විදිහට මේ දැන් මම මෙතන දාගන්නවා මෙන්න මෙතනින්. දැන් අපි මේ දක්වා කතා කරේ මෙන්න මේ ඔප්ෂන් එක. ඉලක්කම් තියෙනවා, රෝම ඉලක්කම් තියෙනවා, මේ විදිහට සිම්පල් කැපිටල් මේ ඔප්ෂන් ටික ඔක්කොම දානවා. හැබැයි මතක තියාගන්න මෙතනදී මේ වරහන් එන මේ වගේ ඩිසයින් එහෙමම නවන්නේ මේ දෙන්නටම කියන ඉලක්කම් ආකාර, මේ දෙන්නට අකුරු ආකාර, මේ තුන් දෙනාම මේ දෙන්න රෝම ඉලක්කම් ආකාර. දැන් මෙතෙන්ට ගියාම ඕක වෙනස් වෙනවා. බලන්නකෝ ඒකේ තියෙන බුලට්ස් මේ ඕන එකක්. මේක කළු පාට තිත, මේක සර්කල් එක, මේක ස්ක්වයා එක, මේවා අපි දාගත්ත ඒවානේ. එතකොට මෙන්න මේ තුන් දෙනා සාමාන්‍යයෙන් අපිට වෙබ් අඩවියක් තුළ නිකම්ම දාගන්න හැකියාවක් තියෙනවා. ඒ දාගන්නකොට පාවිච්චි කරන නම් ටික තමයි මම ඔයාලට දැන් පැහැදිලි කරන්න යන්නේ. මෙන්න ඉන්නවා හතර දෙනෙක්. පළවෙනි කෙනා තමයි ඩිස්ක් කියන එක. ඩිස්ක් කියන කතාවේදී මෙයා පාවිච්චි කරන්නේ ටයිප් එකක්. රයිට්? මතක තියාගන්න. මම ටියුට් එක පෙන්නන්නකෝ. මේ තියෙන ටයිප් එක. ටයිප් එක ඩිස්ක් වුණොත් කළු තිතක් එක තමයි ලැයිස්තුව නිර්මාණය වෙන්නේ. ටයිප් එක සර්කල් කියලා වුණොත් සුදු පාට නැත්නම් කළු පාට ධාරය සහිත සුදු පාට රවුමක් විදිහට තමයි මෙයා පාවිච්චි වෙන්නේ. ටයිප් එක ස්ක්වෙයාර් වුණොත් මොකද වෙන්නේ? කළු පාට කොටුවක් තමයි මෙයා පාවිච්චි කරන්නේ. හරි. එහෙනම් අපි ওই ටික තමයි පොඩ්ඩක් බලා ගන්න ඕනේ. ඒක යෙදෙන්නේ මෙන්න මෙහෙම. ටයිප් එක සමානයි ඩිස්ක්. ඔය ටිකනේ මේක ඇතුලේ තියෙන්නේ. රයිට් බලමු උදාහරණයක් විදිහට UL හරිද? මම මෙතන දානවා ටයිප් එක සෝරි මේක වෙන සිද්ධියක් ඒක පස්සේ පැහැදිලි කරමු. ඉතින් හරිනේ ඔන්න බලන්න පුතේ ටයිප් එක සමානයි ඩිස්ක්. තිත් දෙක දාලා බලමු. රන් වැඩේ හරි. හැබැයි පුතේ මේ ටයිප් කියන එක තිබෙන්නේ නැති වුණා කියලා මෙයා රන් නොවි තියෙන්නේ නැහැ. නෝමල් මොනාවත් ලියන්නේ නැතුව UL විතරක් දාලා ලැයිස්තුව ලියන්න ගියොත් මොකද වෙන්නේ? ටයිප් එකේ සඳහන් කරවීමක් කරන්න ඕනි නැහැ. කළු තිත යෙදෙනවා නම් ඔටෝමැටිකලි ටයිප් එකේ සඳහන් කරන්න ඕනි නැහැ. හැබැයි ලිව්වා කියලා ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ඔයා දැක්කනේ දැන් ඒක. රයිට් අපි බලමු ඊළඟ එක. මම ටයිප් එක වෙනුවට වෙන වචනයක් දානවා. සර්කල්. තවමක්. වැඩේ ගොඩනේ. සුදු පාට අවමක් කළු පාට ධාරයේ තියෙන. ටයිප් එක විදිහට මම දානවා ඊට පස්සේ ස්ක්‍යා කියන එක. ස්ක්‍යා නරම් කරන්න කළු පාට තිතක් වැටෙනවාට මීට අමතරව වෙන මොකක්වත් දාන්න හැකියාවක් නැහැ. දැනට HTML වලින් විතරයි අපිට වර්ග 3ක ලයිස්තු අයිටම් දාගන්න හැකියාව තියෙන්නේ. රයිට් එහෙනම් පැහැදිලි කියලා මම හිතනවා. නිබන්ධනයට යන්න නිබන්ධනය මෙන්න මෙතන ලියා ගන්න ආංකිත නොවන ලැයිස්තු කියන තැන. දාගමු. අනුපිළිවෙලක් රහිත අවයව අඩංගු ලැයිස්තුවක් තුල
right? අවයවවල පිහිටීම සඳහන් කරවීමට අවයවවල පිහිටීම සඳහන් කරවීමට අවයවවල පිහිටීම සඳහන් කරවීමට විශේෂ සංකේත සමූහයක් විශේෂ සංකේත සමූහයක් යොදා ගැනීම සඳහා භාවිත කරයි. හරි. එම සංකේත එම සංකේත අවශ්‍ය පරිදි දර්ශනය කරවීම සිදු කරයි. සිදු කරයි. හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට. ඩිස්ක් එක කළු තිත්ත සර්කල් එක රවුම ස්ක්වයර් එක කළු කොටුව සහිතව ලියවෙනවා. එහෙනම් මේ ටිකේ මම හිතන ලොකු කේස් එකක් නෑ. දැන් මේ ටයිප් එක ඩිස්ක් වුණොත් මේ විදිහ එනවා. ටයිප් එක සර්කල් වුණොත් මේ විදිහ එනවා. ටයිප් එක ස්ක්වයර් වුණොත් මේ විදිහට එනවා. රයිට්. ඔන්න ඔය ටික තමයි අපිට මූලික ලයිස්තු වර්ග දෙකේ සඳහන් කරන්න වෙන්නේ. ලොකු කේස් එකක් නෑ. මොකද නිබන්ධනය සම්පූර්ණ කරගන්න අවශ්‍යතාවයක් නැති නිසා. ඒ කොටස මම නෝට් එක දීලා තියෙන පිළිවෙලට ඔයාට වැඩේ සිද්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා පුතේ. හරිනේ. හරි. යමු ඉස්සරහට. ඊළඟට කියලා දෙන ලයිස්තු වර්ගය ටිකක් වෙනස්. අපි මේ ලයිස්තුව හඳුන්වන්නේ විස්තරාත්මක ලයිස්තු කියන වචනේ. පැහැදිලි? විස්තරාත්මක ලයිස්තු කියන වචනේ. ඒකේ පළවෙනි එක්කෙනා තමයි ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් කියන එක. මොකද්ද මේ ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් කියලා කියන්නේ? පුතේ සාමාන්‍යයෙන් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙයා ලොකු උදාහරණයක් දීලා නැහැ. මම මෙතන ගන්නම්කෝ. බලන්න මේක දිහා. ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකේදී සාමාන්‍යයෙන් මෙයා පාවිච්චි කර මොකද්ද මේ කොෆී කියලා කියන්නේ කියන එක ලියලා තියෙන හැටි පොඩ්ඩක් බලන්න. කොෆී. හරියට අපි අර න්‍යායක් ලියනකොට වගේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ටැබ් එකක් හරි ස්පේස් කීපයක් හරි තියලා තමයි එයාගේ තේරුම ලියන්නේ. කොෆී කියලා කියන්නේ බ්ලැක් හොට් ඩිං. එතකොට ඒක ඕන එක්කෙනෙකුට තේරෙනවා. පැහැදිලිනේ. රයිට්. එතකොට මිල්ක් කියන්නේ මොකද්ද? white cold drink. දැන් පුතේ මෙතනදී කිරි අණු මොනවාද? කොෆී අණු මොනවාද කියන කතාව නෙමෙයි එළියට දාලා තියෙන්නේ. ඒකට ඕක ලියන්න අපිට පාවිච්චි කරන්න වෙනවා වෙනම කේත සමූහයක්. ඒක සාමාන්‍ය ලයිස්තු කේත වලට සමාන වෙන්නේ නැහැ. නම් පළවෙනිම පොයින්ට් එක. right. දැන් එතනදී පාවිච්චි කරන ටැග්ස් ටික මට හරියටම කියලා දෙන්න පුළුවන් ඔයාලට පිළිවෙලත් එක්කම. පළවෙනි පියවර තමයි මේ ලයිස්තුව මොන වගේ ලයිස්තුවක්ද කියන එක පැහැදිලි කරන්න TL කියන ටැග් එක දාලා තියාගන්න එක. DL. DL කියන එකේ තේරුම ඇවිල්ලා definition list. පැහැදිලිනේ? definition list. හරි. හොඳයි පුතේ. අර්ථ ගැනීමේ ලයිස්තු කියන මෙන්න මෙතන. අපි ලියා ගන්න බලමු මොකද්ද මේකේ අදහස කියන එක. right. දාගන්න. යම්කිසි මාතෘකාවක් යටතේ
අඩංගු අවයව විස්තරාත්මකව සඳහන් කරවීමට අවයව විස්තරාත්මකව සඳහන් කරවීමට විස්තරාත්මක ලැයිස්තුආකාරය යොදා ගනී. විස්තරාත්මක ලැයිස්තුආකාරය යොදා ගනී. රයිට්. එතකොට අපි බලමු මොකද්ද මේකේ උදාහරණ කියලා. කලින් පෙන්නපු එකම ගන්නවා. මේකේ කොෆී කියලා කියන්නේ බ්ලැක් හොට් ඩ්‍රින්ක් එකක් කියලා තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. කොෆී කියලා කියන්නේ බ්ලැක් හොට් ඩ්‍රින්ක් එකක්. මිල්ක් කියලා කියන්නේ වයිට් කෝල්ඩ් ඩ්‍රින්ක් එකක්. එතකොට මෙතනදී මේ කොෆී යටතේ මෙයා මෙහෙම සඳහන් කරන්න. මිල්ක් එක යටතේ මෙයා මෙහෙම සඳහන් කරන්න. අපිට යොදා ගන්න වෙනවා පුතේ මේකේ විශේෂ ටැග් වර්ග දෙකක්. ප්‍රධාන ටැග් එක විදිහට පාවිච්චි කරන්නේ DL කියන එක. DL කියලා කියන්නේ definition list. එහෙම නැත්නම් විස්තරාත්මක ලැයිස්තුව කියන එක පැහැදිලි කරන්න යොදා ගන්නවා. DL කියලා කියන්නේ definition list. ඊට පස්සේ DT කියලා කියන්නේ definition data. DT කියලා කියන්නේ definition data. එතකොට definition data එක open close කරලා ඒ data එක මෙතන ලියනවා. මේ coffee කියලා ලියලා තියෙන ලස්සනට පේනවා ඇති definition data. ඊට පස්සේ DD කියලා කියන්නේ definition මං හිතන්නේ මට වැරදුනා. DT කියලා කියන්නේ definition term. definition term. DT එක වැහුවා definition term කියලා. term කියලා කියන්නේ වචනය. විස්තරාත්මක වචනය. DT කියලා දැම්මා. ඊට පස්සේ තියෙන DD කියන එකනේ. DD එකේ දෙන්නේ definition data කියන එක. DD එකේදී වෙන්නේ definition data කියන එක. එතකොට පැහැදිලි කරන්නකො මොකද්ද definition data එකක් කියන්නේ කියලා. right. කොෆී කියන්නේ ටර්ම් එක වුණොත් ඒකේ විස්තර කරපු data එක තමයි මේ black hot drink කියන එකෙන් විස්තර කරලා දෙන්නේ. ඊට පස්සේ definition term එක milk නම් ඒ term එකේ data එක විස්තර කරන්නේ wild cold drink කියන. ඒකට මෙන්න මේ විදිහට අපිට විස්තරාත්මක උපලක්ෂණ සඳහන් කරව ගන්න හැකියාව තියෙනවා. හරි. එතකොට ඒකත් එක්ක අපිට මේකේ ගොඩාක් මේ විදිහට තියෙන උදාහරණ සඳහන් කරගන්න පුළුවන්. දැනට මම උදාහරණ එකයි දාලා තියෙන්නේ. ඔයාලට මම හිතනවා පැහැදිලි වෙලා ඇති කියලා මෙන්න මේ විස්තර කරලා ලස්සනට මේකේ දාලා දෙනවා. එතකොට ඒකත් එක්ක එන ඊළඟ ලයිස්තු වර්ගය තමයි nested ලිස්ට් කියන එක. දැන් නෙස්ටඩ් ලිස්ට් කියන එක නම් ඒක ලොකු කේස් එකක් නෑ. මොකද ලයිස්තු ගැන සඳහන් කරනකොට ලයිස්තු වල එන විදිය, ඒ කියන්නේ ලයිස්තුවක් ඇතුලේ තව ලයිස්තු කිහිපයක් එන විදිය විස්තර කරන්න මෙයා පාවිච්චි කරන්නේ. එතකොට නෙස්ටඩ් ලිස්ට් එකක් ගත්තොත් මෙන්න මේ වගේ. දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ මුලින් පටන් ගන්න තියෙනවා එක ලයිස්තු ආකාරයක්. මම පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ මෙතන මේ කොෆී, ටී, මිල්ක් කියලා කියන්නේ එක වර්ගයක ලැයිස්තුවක්. හැබැයි ටී කියන්නේ ඒ ලැයිස්තුවේ ප්‍රධාන ලැයිස්තුවේ අයිටම් එකන්නේ. ඒ අයිටම් එක ඇතුලේ තව මොකද්ද තියෙන්නේ? උප ලැයිස්තුවක් තියෙනවා. ප්‍රධාන ලැයිස්තුවක් ඇතුලේ උප ලැයිස්තුවක් තියෙනවා. ඒකට මෙතන ගත්තාම මොකද වෙන්නේ? කොෆී, ටී, මිල්ක් කියලා කියන්නේ උප ලැයිස්තුවක්. ප්‍රධාන ලැයිස්තුවක්. ඒක ඇතුලේ උපලැයිස්තුවක් තියෙනවා ටී යටතේ බ්ලැක් ටී, ග්‍රීන් ටී කියලා. ඒක යටතේ ආයි උපලැයිස්තුවක් තියෙනවා. මොකද්ද? චයිනා, ඇමරිකා කියලා. ඒකෝන මෙන්න මේ විදිහට දැන් මේක ගත්තොත් මේක ඇතුලේ ප්‍රධාන ලැයිස්තුව ඇතුලේ උපලැයිස්තුවක් තියෙනවා. ඒක ඇතුලේ තව උපලැයිස්තුවක් තියෙනවා. ඔන්න ඒ ටික. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. ප්‍රධාන ලැයිස්තුවක් නැහැ. කොෆී කියලා කියන්නේ අර්ථ දැක්වීමේ ලැයිස්තුවක්. ඒක යටතේ ඒක එහෙම සාමාන්‍ය විදිහට ලියලා ඊට පස්සේ තියෙනවා ප්‍රධාන ලැයිස්තුවක් ටී මිල්ක් කියලා. ටී එක යටතේ උපලැයිස්තුවක් තියෙනවා බ්ලැක් ටී සහ ග්‍රීන් ටී කියලා. මෙතන ප්‍රධාන ලැයිස්තුව 1 2 ආර්ට් මැත්ස් කියන එක. ඒකට ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? උපලැයිස්තුවක් ආර්ට් යටතේ තියෙනවා සිංහල ලොජික් ICT කියලා. ඊට පස්සේ මැත්ස් යටතේ තියෙන උපලැයිස්තුවක් මැත්ස් ෆිසික්ස් ICT කියලා. එතකොට මෙතෙන් එමුකෝ මේක නම් අර විදියමනේ. මේකේ ප්‍රධාන ලැයිස්තුව 1 2 ආර්ට් යටතේ තියෙනවා
මොකක්ද අන්නෝඩ ලයිස්තුවක් අන්නෝඩ ලයිස්තුවේ තියෙන්නේ මොකක්ද මෙතන ඩිස්ක් එක පැහැදිලිනේ ඩිස්ක් එක තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා මැත්ස් යටතේ ආයි උපලයිස්තුවක් ඒකේ තියෙන මැත්ස් ෆිසික්ස් කියලා රයිට් ඊට පස්සේ මෙතෙන් එන්නකො මේ ABC කියන්නේ ප්‍රධාන ලයිස්තුවක් ඒකේ B කියන එක යටතේ තියෙනවා ආයි උපලයිස්තුවක් ඒකේ ග්‍රීන් ටී කියන එක යටතේ තියෙනවා ආයි උපලයිස්තුවක් එතකොට ඔන්න ඔය විදිහට අපිට ලයිස්තු වර්ග ගොඩක් මේක ඇතුලේ නිරූපණය කරගන්න හැකියාවක් තියෙනවා බලමු මේ වගේ අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා රයිට් මම ඒකට ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙන්නම් දැන්ට මම ටයිප් කර කර ඉන්නවට වඩා මට මේක ලේසි මට මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන chat GPT එකට දාගන්න පුළුවන් නම් වැඩේ කොට ඔන්න මම ඔයාලට කෝඩ් එක ගන්න හැටි කියලා දෙන්න. ගත්තා මේ ස්ක්‍රීන් ෂොට් එකක්. ස්ක්‍රීන් ෂොට් එකක් කරගෙන මෙතෙන් ගියා. ඊට පස්සේ මම chat GPT එක ඕපන් කරගන්නවා. හැබැයි මට දෙන්නේ ට්‍රයල් 3යිනේ. ඒ ට්‍රයල් 3 ඇතුලේ මේක මට කරගන්න හැකියාවක් තියෙනවා. ඔයා account දෙකක් තුනක් පාවිච්චි කරනවා නම් වැඩේ එකෙම කොට දාගන්නත් පුළුවන්. එක මතක තියාගන්න. හරිත් මම පේස්ට් කරගන්නවා. මේ විදිහට එනවා. මට මේකේ කෝඩ් එක ලියන්න කියලානේ කියන්නේ. right HTML කෝඩ් එක මට ඕනේ. තියෙනවා. දැන් මුම්ට මචං පාට් එක ඉන්න කියන්නේ මම දානවා HTML code please right මචං පාට් එකේ මුට HTML code එක දීපන් කියලා කිව්වා. ඉන්න බලන්න එයා දෙන හැටි. ඉතින් next list එකක් තියෙන්නේ. මේන්න කෝඩ් එක ලියලා. ඉතින් මට හරි ලේසි මේක ඇත්තද බොරුද කියලා බලනවා මම මෙතන මෙහෙම ගත්තා. මෙන්න මෙතෙන්ට ගියා මේකේ පේස්ට් කරන්න. මේකේ පේස්ට් කරගත්තම මොන්න මට හම්බුන එක ඇවිල්ලා තියෙනවා බලන්නකෝ. රන් කරමු. වැඩේ හරි මං හිතන්නේ නේ. වැඩේ හරි. එයා ලස්සනට කෝඩ් එක දුන්නා. හැබැයි කොෆී ටී බ්ලැක් ටී ග්‍රීන් ටී පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒ ටික අපි හදාගමු මෙතන හරි. මෙතන UL ආවට පස්සේ මම දෙන්න ඕනේ මොකද්ද පුතේ? ටයිප් එක. ටයිප් එක අපේ තියෙන්නේ කළු තිත නිසා අපි උඩුකම ඇතුලේ දානවා මොකක් කියලාද? ඩිස්ක් එක කියලා. ඔයාලට මතක ඇති. අපි උඩුකම ඇතුලේ දානවා ඩිස්ක් එකක් කියලා. හරි. ඊට පස්සේ මෙතනත් මේකම කොපි කරගෙන මම ඊළඟ ලයිස්තුව ඇතුළටත් දානවා. එතකොට මට කිසි කේසයක් නැහැ. කළු පාට ඩිස්ක් අකුර වැරදුනානේ. right දාලා රන් කරනවා. වැඩේ හරි නේද? මගේ අවුට්පුට් එක මට ඒ විදිහටම හම්බුණා කියන එක ඔයාලට දැන් පැහැදිලි ඇත්ති මං හිතන විදිහට. right එතකොට මේකේ විශේෂත්වය මෙන්න මේ කොටස. මෙන්න කොටස බලන්නකෝ. සෝරි මෙතෙන්නම එන්න ඕනේ. මෙන්න මේ කොටස ගත්තම මේ කොටසේ තියෙන්නේ කෙලින්ම මොකක්ද? තනි ලැයිස්තුවක්. right මම ඒක නිකන් ඔයාලට ඉරකින් දාලා පෙන්නුවොත් right මේන මේ ටික ඇවිල්ලා තනි ලැයිස්තුවක්. හරිනේ. ඊට පස්සේ මේකෙම මට වෙන ලැයිස්තුවකුත් ගන්න පුළුවන් මේ. right ප්‍රධාන ලැයිස්තුව විදිහට මෙයා තීරණය කරන්නේ මෙන්න මේ ටික. මේන්න මෙතනින් ගිහිල්ලා මේන්න මෙතනින් අවසන් වෙන කොටස තමයි මම ප්‍රධාන ලැයිස්තුව විදිහට ගන්නෙ. එතකොට පුතේ මේකේ තව චූටි විශේෂ දෙයක් තියෙනවා ඔයාලට පේනවද කියලා බලන්න. මෙන්න මෙතන මේ T එකේ LI කියන එක ක්ලෝස් වෙලා නැහැ මෙතන මේ LI හරියට නම් මෙතනින් ක්ලෝස් වෙන්න බෑ. හැබැයි එයා ක්ලෝස් වෙලා තියෙන්නේ මේන්න මෙතනින්. ඒ කියන්නේ ලැයිස්තුව ඇතුලේ අයිටම් තියෙනකොට ඒ ක්ලෝස් වෙන තැන එයා හරියටම සඳහන් කරවලා තියන්නම ඕනි. right මම හිතනවා ඔයාලට මම කියපු කාරණාව පැහැදිලි ඇති කියලා. ආපහු සැරයක් මම කියන්නම් මේක ක්ලියර් කරලා. සාමාන්‍යයෙන් අපි right අපොසරයක් ගමු මේකේ ප්‍රධාන ලැයිස්තුව මෙන්න මේ නිල් පාටින් පටන් ගන්න ටික හරිනේ මෙන්න මේ ඒරියා එක ඇතුලේ තියෙන ඔක්කොම ටික එහෙම නැත්නම් මෙන්න මේ ඔක්කොම ටික මට වැඩේ වැරදුනා මම අපොසරයක් කියන්න මෙතෙන්ද ප්‍රධාන ලැයිස්තුව විදිහට ගන්න අපි මේන්න මේ කොටසනේ ඊට පස්සේ මේක ඇතුලේ තියෙන උපලැයිස්තුව විදිහට අපි ගන්නේ මේන්න මේ කොටසනේ මේ කොටස තමයි අපි උපලයිස්තුව විදිහට ගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන
විශේෂ තැනක් මම පැහැදිලි කරා මේ LI කියන එක මෙතනින් මම ක්ලෝස් කරන්න ඕන. පොතේ හැටියට නමුත් මට ක්ලෝස් කරන්න විදිහක් නැහැ මොකද මේ T කියන එක ඇතුලේ තමයි මෙයා ඉන්නේ මේ. ඒක නිසා මේ T කියන එකේ ලිස්ට් අයිටම් එක ක්ලෝස් කරන්න ඕනේ මෙන්න මෙතනින්. ඔන්න ඔය තුන් දෙනා මේක ඇතුලේ සඳහන් කරලා තියෙන විදිය තහවුරු කරගත්තා නම් ඔයාට වැඩේ එකෙන්ම ගොඩ. හරි මං කියපු දේ පැහැදිලි ඇති කියලා මං හිතනවා. රයිට් සාමාන්‍යයෙන් නෙස්ටඩ් ලිස්ට් එකක් ලියනකොට මේක ලියවෙන හැටි තමයි ඔය සඳහන් කරේ මං. රයිට් අපි යන් එහෙමනම් දෙවැනි එකට දෙවැනි එකේ අපි ටයිප් කරලම බලමුකෝ කොහොමද මේකේ අවුට්පුට් එක එන්නේ කියලා. රයිට් මම ඒකට කෙටි ක්‍රමයක් පාවිච්චි කරනම් ඔයාලට ටයිප් කරලම පෙන්නන්න ඕන නිසා මේක පොඩ්ඩක් මිනිමයිස් කරගමු සයිඩ් එකෙන් තියාගන්න මම ඒකලා සයිඩ් එකෙන් තියාගෙන මේකත් මට පොඩ්ඩක් මිනිමයිස් කරගන්න වෙනවා. රයිට් දැන් මම ටයිප් කරන්න ඕනේ මේකේ මේ කොටස පොඩ්ඩක් හදාගන්නම් ඕන විදියට පළවෙනි එක හරි දෙවෙනි එක හරි ඔන්න හරි මේ ටිකේ වැරද්දක් නැහැනේ. දැන් අපිට අවුට්පුට් එක එන්න ඕනි කොෆී හරි ටී හරි මෙන්න මෙතන බ්ලැක් කියන එක සර්කල් වෙන්න ඕන. සර්කල් වුණොත් බ්ලැක් ටී ඒ දෙන්න හරි දැන්. මේ දෙන්න ආවා. හැබැයි ඒකේ යටතේ තව ඉන්නවා මොකද්ද? කවුද චයිනා ඇෆ්‍රිකා කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති එයා ඉන්නේ මේ ග්‍රීන් ටී කියන එක ඇතුලේනේ. ඒකින්ද මම මේක පහළට අරගෙන ගිහිල්ලා ආය අලුතෙන් ලැයිස්තුවක් හදනවා. කොහොමද ලැයිස්තුව හදන්නේ? මේ ග්‍රීන් ටී එක ඇතුලේ මම අලුතෙන් ලැයිස්තුවක් හදනවා. ඔයාලට පැහැදිලි වෙන්න මම දාන්නම්. UL type එක හැබැයි ඩිස්ක් එකක් විදිහට තමයි එන්නේ. හරිද? ඊට පස්සේ ලිස්ට් අයිටම් දෙකක් තියෙනවා. ලිස්ට් අයිටම් දෙක දාගමු අපි. මම ඒක කොපි කරලා ගන්නම් මට ඒක ටිකක් ලේසි නිසා. හරි. රයිට් කොහොමද අපි දාන්නේ? ලිස්ට් අයිටම් එක බ්ලැක් ට්‍රී නෙවෙයි හැබැයි මෙතන තියෙන්නේ චයිනා කියලා මේ. චයිනා කියලා තියෙන්නේ. චයිනා. චයිනා ඊට පස්සේ තියෙන්නේ ඇෆ්‍රිකා කියලා. ඇෆ්‍රිකා මෙතන චයිනා. හරිනේ. ඊට පස්සේ මෙයා ක්ලෝස් කරනවා. හරි. එතකොට පුතේ ඔන්න පිළිවෙල හරි. තේරුණානේ? මොකද්ද සිද්ධිය උනේ? මෙයාගේ ඇතුලේ මේක ලිව්වා. දැන් මෙතන ලැයිස්තුවක් නිසා අපිට තව චූටි වැඩක් කරන්න වෙනවා මොකද්ද? අර UL ටැග් එක ක්ලෝස් කරලා දාන්න වෙනවා. රයිට්. එහෙනම් බලන්න දැන් පිළිවෙල ඔයාලට පැහැදිලි ඔන්න අවුට්පුට් එක බලන්න. ලිව්වා වැඩේ හරි. මම ආපහු සැරයක් දැන් මේක විස්තර කරන්නම්. පොඩි සංකේත මම යොදා ගන්නම් ඒකට. රයිට්. පළවෙනි ලැයිස්තුව මෙයා. හරිනේ. මෙයා තමයි පළවෙනි ලැයිස්තුව. ඒක ඇතුලේ තියෙන්නේ පළවෙනි ලැයිස්තුව මේ ඉන්නේ මෙයා. මම දැන් දෙවෙනි ලැයිස්තුව වල පෙන්නන්නම්. දෙවෙනි ලැයිස්තුව පටන් ගන්න මෙන්න මෙතනින් මේ. ඔය තියෙන දෙවෙනි ලැයිස්තුව. එයා ක්ලෝස් වෙන තැනින් අපි එයා ලියනවා. ඔය දෙවෙනි ලැයිස්තුව කියලා කියන්නේ මෙයා. හරි දැන් මම යනවා තුන්වෙනි ලැයිස්තුව පැහැදිලි කරන්න. තුන්වෙනි ලැයිස්තුව පටන් ගන්න මෙතනින් මේ. මෙන්න තුන්වෙනි ලැයිස්තුව එතකොට මෙයා. ඔන්න ඔය විදිහට ලැයිස්තු වර්ග තුනක් අපිට එකක් ඇතුලේ එකක් විදිහට දාන්න හැකියාවක් තියෙනවා. බොහොම ලේසියෙන් අපිට කෝඩ් ටික හදන්න හැකියාවක් තියෙනවා. අපි යන් එහෙනම් ඊළඟ කොටසට. මෙතෙන් දැන් මේක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. රයිට්. ඉස්සලාම තියෙන්නේ ඩෙෆිනිෂන් ලිස්ට් එකක්. මම ටයිප් කරලම ලියන්නම් ඒක මට ලේසි. මම ටැග් එක ගන්නවා. මම දැන් හදන්න යන්නේ DL එකක්නේ. ඩෙෆිනිෂන් ලිස්ට් එක ඇතුලේ මම දානවා ඩෙෆිනිෂන් ටර්ම් එකක්. D T කියලා එකක් දානවා ඩෙෆිනිෂන් ටර්ම් එක ඇවිල්ලා කොෆී කියන එක.
කොෆි. දැන් මේ ඩෙෆිනිෂන් ටර්ම් එක ලියලා ඉවර නිසා DT එක දාලා වහනවා. ඊට පස්සේ පොතේ හැටියට මොකද්ද වෙන්න ඕනේ? මේක ක්ලෝස් වෙන්න ඕනේ. DL එක ක්ලෝස් වෙන්න ඕනේ. රන් කරලා බලමු. ඔන්න කොෆි කියන එක ආවා. හරිනේ. තව පොඩි වෙනස්කමක් තියෙන නිසා ඒකත් චුට්ටක් චෙක් කරලා බලමු කොහොමද එන්නේ කියලා. හරි. දැන් මගේ කෝඩ් එක බොහෝ දුරට එන එකක් නෑ කියලා මට හිතෙනවා. මොකද අරක පොඩ්ඩයි ස්පේස් එකක් දාලා තියෙන නිසා. රයිට්. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. එන වැඩේ පටන් ගත්තා. මෙතනදී DL එක ඕපන් ක්ලෝස් කරලා DT එක දැම්මට පස්සේ ඔන්න වැඩේ ගොඩ දැම්මා. හැබැයි අවුලක් තියෙනවා. හරි. පොඩි වෙනස්කමක් වුණ නිසා මම මොකද්ද කරන්නේ මේක පොඩ්ඩක් හැඩ කරනවා. ඒ හැඩ කරන කතාව චුට්ටක් බලමු පුතේ. හරි. හැඩ කරන එකේදී මේකත් ගන්න සයිඩ් එකට. රයිට්. බලන්න පුතේ මෙතන. මම පොඩි වෙනස්කමක් කරා. දැන් අවුට්පුට් එක මෙතන පෙන්වන්න ඕනේ. මේ අයින් කරගමු. ඔන්න බලන්න. DL එක දාලා ඉවරලා මම මෙතන DT දැම්මොත් මේකේ වෙන වෙනස්කම චුට්ටක් බලන්නකො මොකද්ද කියලා. එයා මෙන්න මෙතෙන් එන්නේ. දැන් අපි මගේ අවුට්පුට් එකේ එන්න ඕනේ මොකද්ද? ටිකක් තල්ලු වෙලා. ඒක නිසා මම මෙතෙන්ද DT එක දාන්න නැතුව DD එක දානවා. DD එක දැම්මම ඔයා දන්නවනේ අර වචනේ ඇතුලේ එයා තියෙන නිසා ඔන්න පොඩ්ඩක් එයා තල්ලු වුණා. දැන් මම ලයිස්තුව නිර්මාණය කරන්න ඕනේ ඊළඟ එක. දැන් මගේ තියෙන්නේ අන්නෝඩ ලිස්ට් එකක් නිසා අන්නෝඩ ලිස්ට් එකක් නිසා මම UL කියන එක දානවා. පැහැදිලි? UL කියන එක දාලා ටයිප් එක දානවා මොකක් කියලාද? ටයිප් එක සමානයි උඩුකොමා ඇතුලේ සෝරි උඩුකොමාව ගමු. උඩුකොමා ඇතුලේ අපි දාන්න ඕනි කවුද? ඩිස්ක් කියලා දාලා ඊළඟ අයිටම් එකට යනවා. ලිස්ට් අයිටම් එක. ලිස්ට් අයිටම් එක T. ලිස්ට් අයිටම් එක ක්ලෝස් කරමු. හරිනේ. ඊට පස්සේ T එක ඇතුලේ අපිට තියෙනවා බ්ලැක් ටී ග්‍රීන් ටී කියලා කොටස් දෙකක්. ඒක නිසා මෙයා මෙතනින් ක්ලෝස් කරන්න බෑ.
හොඳයි. මම ටිකක් හිමීට ටයිප් කරේ. පැහැදිලිනේ හිමීට ටයිප් කරේ. ඔයාට හරියටම දාගන්න. එන ඉස්සලාම කොෆි කියන එක දැම්ම. ඊට පස්සේ ඩිස්ක් එක ඇතුලේ ටී දැම්ම. ඩිස්ක් එක ඇතුලේ ආයෙ සර්කල් එකක් තියෙනවා ටී යටතේ. ඒ දැන්න දැම්ම. මෙයාගේ ටී එකේ කෙලවර තිබුණු UL එක මෙතනින් ක්ලෝස් කරා. ඊට පස්සේ මිල්ක් එකක් තියෙනවා. බලමු වැඩේ හරිද කියලා. වැඩේ හරියටම හරි. රයිට්. ඔන්න ඔය විදිහට අපිට අවුට්පුට් එක ලස්සනට ගන්න පුළුවන්. ඔය විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. රයිට්. මෙතනදී මේක හදන්න තව ක්‍රමයක් තියෙනවා. මම ඒක චුට්ටක් පැහැදිලි කරන්නම්. මේ කොෆී කියන එක වෙනුවට මම LI කියලා දාන්නම්. මෙතෙන්ට LI කියලා දාන්නම්. මෙතන UL කියලා දාන්නම්. මෙතෙන්ට UL කියලා දාන්නම්. එතකොට එයාගේ එන්නේ අවුට්පුට් එකේ මෙන්න මෙතන කොෆී කියලා. මම මෙතන පොඩි දෙයක් ටයිප් කරන්න. ටයිප් මෙයා මම කොපි කරලා ගන්නම්. Control C Control V Control Z මෙතෙන්ට ගන්නෙ. මම සමානයි කියලා දාලා එතන විශේෂ වචනයක් ගන්නවා. නන් කියලා. බලන්න මොකක්ද උනේ කියලා. නන් කියන එක ආවොත් අතන බුලට් එකක් එන්නේ නැහැ. රයිට් ඒක චුට්ටක් මතකේ තියාගන්න. හරිනේ පැහැදිලි කියලා හිතනවා. එහෙනම් අපි මේක අපවසරයක් බලමු. ක්‍රම දෙකකට ඉගෙන ගත්තා. එකක් තමයි DL කියන එක දාලා කොෆි ලිව්වා. අනිත් එක UL වල ටයිප් එක නන් කියලා. ඒක විශේෂ අවස්ථාවක්. විශේෂ අවස්ථාවේදී නන් කියන එක සඳහන් කරනකොට අර බුලට් එක සඳහන් වෙන්නේ නැහැ. එතකොට ඔයාට DL දාලා වෙලා DD දාලා ලියන්නත් පුළුවන් UL දාලා ටයිප් එක නන් කරලා දාලා ලියන්නත් පුළුවන්. ඔන්න ඔය ටික චුට්ටක් ඔයා හොඳට මතකේ තියාගන්න. හරියට හොඳ ප්‍රශ්නයක්. අපි එහෙනම් ප්‍රශ්නක දෙකක් ඉවර කරා. අපි යන් ඉස්සරහට. right. එහෙනම් ඊළඟ එකට යමු. ඔයාලට තියෙනවා ආර්ට් කියන එක යටතේ සිංහල ලොජික් ICT මැත්ස් එක යටතේ මැත්ස් ෆිසික්ස් ICT. එහෙනම් ඉතින් වැඩි ලේසියි මම ඉස්සලා මේක ලියන්න හදන්න පටන් ගන්නවා. පළවෙනි එක UL නෙවෙයි මොකද්ද වෙන්නේ? ඕඩර් ලිස්ට් එකක්. ටයිප් එක තියෙන්නේ 1 2 විදිහට. ඒක නිසා 1 කියලා දාලා මම මේකෙම දැන් මගේ ස්ටාර්ට් කරලා තියෙන්නේ මොකෙන්ද? එකෙන් නිසා ඒකත් මම මෙතන සඳහන් කරනවා ස්ටාර්ට් කියලා. මොකද ආරම්භ කරලා තියෙන්නේ එකෙන් නිසා. පළවෙනි ලිස්ට් අයිටම් එක විදිහට තියෙනවාට ඒක ඇතුලේ ලැයිස්තුවක්. පළවෙනි අයිටම් එක යටතේ ලැයිස්තුවක්. ඒ පළවෙනි අයිටම් එක ආර්ට් කියලා දැම්මම ආර්ට් එක යටතේ UL තියෙන ටයිප් එක සර්කල්. එහෙනම් මෙතෙන් දෙන්නේ මොකද්ද පුතේ? පළවෙනි අයිටම් එක සිංහල සිංහල ඊට පස්සේ දෙවෙනි අයිටම් එක විදිහට තියෙන්නේ ලොජික්. දෙවෙනි අයිටම් එක විදිහට ලොජික් තියෙනවා. තුන්වෙනි අයිටම් එක ගමු. තුන්වෙනි අයිටම් එක විදිහට අපිට පාවිච්චි කරන්න වෙන්නේ ICT කියන එක. ICT. එයා හරිනේ. ඊට පස්සේ මේ LI කියන එක මෙතනින් ක්ලෝස් කරලා දාමු. UL එක ක්ලෝස් කරා මේ LI එක මෙතනින් ක්ලෝස් කරා වැඩේ හරි. දැන් දෙවැනි ලිස්ට් අයිටම් එක විදිහට අපි පාවිච්චි කරන්නේ මැත්ස් කියන එක. පැහැදිලි? මැත්ස් කියන එක පාවිච්චි කරන්න. sorry. මැත්ස් කියන එක පාවිච්චි කරනවා. ඊට පස්සේ එයාගේ යටතේ අපිට තියෙනවා ආපහු ලිස්ට් එකක්. හරිනේ. ආපහු ලිස්ට් එකක් තියෙනවා. right. එතකොට මැත්ස් එක යටතේ අපිට ආය මේ අයිටම් එක යටතේ ආපහු ලැයිස්තුවක් හදන්න වෙන සයිස් එකක් තියෙන. ඒක නිසා මම මේ ලැයිස්තුව කොපි කරගන්නවා ඒ විදිහටම. මොකද නෝඩ් ලිස්ට් කේස් එක ගන්න මට ඕනේ කොහොම හරි. right. මම ටැබ් එක දාලා ඉවරලා එයා පේස්ට් කරගන්නවා. ටයිප් එක හැබැයි ඩිස්ක් එකක් විදිහට තියෙන. ඉතින් මෙතෙන් ඩිස්ක් එක කියලා දානවා. අතන තියෙන්නේ නම් මැත්ස් මැත්ස් තියෙනවා ඊට පස්සේ ෆිසික්ස් තියෙනවා
ෆිසික්ස් තියෙනවා. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? ICT. ඊට පස්සේ හරි මේ ලිස්ට් එකේ අයිටම් එක මෙයා මෙතනින් වැහුවා. වැඩේ එකෙන්ම ගොඩ හැබැයි ඕපන් වෙලා තියෙන OL නිසා ක්ලෝස් කරන OL එකේ. රන් කරාම ආට අවුට්පුට් එක හරියටම හම්බ වෙයි. මොකද ගෑස් එක මැත්ස් එකට උඩින් දෙකක් කියලා එකක් වැටිලා. බලමු මොකද්ද කියලා. ඔව් මේන්න මෙයා අමතරව මෙතන සෙට් වෙලා තියෙන නිසා කපලා දාන්න වෙනවා. වැඩේ හරිනේ. එහෙනම් ඔන්න පිළිවෙලටම අපිට අවුට්පුට් එක හම්බුණා. කිසිම ගැටලුවක් නැතිව. අපි යනවා ඉස්සරහට. ඊළඟ එකේ. ඊළඟ එකේ තියෙන ආර්ට් එක යටතේ සිංහල ලොජික් ICT තියෙනවා. ඒක හරි මැත්ස් එක යටතේ මෙන්න මෙතන ටයිප් එක ස්ක්වෙයාර් වෙන්න විතරයි ඕනේ නේ. ස්ක්වෙයාර්. ස්ක්වෙයාර් කියලා දාලා මෙතන මැත්ස් ෆිසික්ස් විතරක් තිබ්බම හරි ICT කියන එක ඕනේ නැහැ. රයිට් රන් කරමු. වැඩේ හරි. සෝරි සර්කල් එක නෙවෙයි තියෙන්නේ මොකද්ද? ඩිස්ක් එක. දැන් මේකේ chance එක ඒකනේ පුතේ. අවුට්පුට් එක එන්නකම් අපිට ඕන විදිහට හදාගන්න හැකියාව තියෙනවා. රයිට්. දැන් අපේ දරුවන්ටත් කම්මැලිකමක් නැතුව HTML පාඩම් කරන්න තියෙන ලේසිම ක්‍රමයක්. හැබැයි මෙහෙමයි. පාඩම් කරන්න එහෙම බෑ. පාඩම් කරනවා කියලා කියන්නේ ප්‍රැක්ටිකල් එක කරලා අඩුපාඩු මොනවද කියලා හඳුනාගත්තට පස්සේ මොකද ඔයාලට මතක ඇති අපි Python පාඩම ඉගෙන ගන්නකොට right සාර්ථකව Python පාඩම ඉවර කරා Python පාඩම ඉගෙන ගන්නකොට අපි ප්‍රැක්ටිකල් එක එකින් එක කතා කරලා ඉවර වෙච්ච නිසා කරලා බලපු නිසා ඔයාලා කරපු නිසා ඇත්තටම අඩුපාඩු වෙන්න පුළුවන්නේ කොහොමද? මොන අවස්ථාවේද අඩුපාඩු වෙන්න පුළුවන්නේ කියන කාරණාව අපි තහවුරු කරගත්ත පුතේ පාඩම ඉගෙනගෙන යද්දිම. ඉතින් ඒකට ඔයා නිකන් හිතන්නකෝ සමහර දරුවෝ Python ඉගෙන ගන්නවා නිකන් තියරි ටික විතරක්. දැන් එහෙම කරා කියලා අපිට ඇත්තටම අපින් බලාපොරොත්තු වෙන කෝඩ් එක අඩුපාඩු කොතන තියෙන්නේ කියලා එහෙම හඳුනා ගන්න බැරුව එහෙම නිකන් කටපාඩම් කරලා ඉවිල්ලා ලකුණකට යනවා කියන්නේ බොරු කතාවක්. ඒක වෙන්නේ නැහැ. HTML වලත් එහෙමයි. මේක හරීම ලේසි. දැකලා ඇති ස්ට්‍රක්චර් පළවෙනි එකේ බොහෝ දුරට පළවෙනි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මේ විදිහට ලකුණ ගන්නවා කියන එකත් මාර්ම ලේසි. නිසා පාඩම් කරනවා කියන එක කරන්න කියවනවා කියන සංකල්පයෙන් මිදිලා පැහැදිලි පාඩම් කරනවා එක කරන්න ප්‍රැක්ටිකල් එක වැඩේ එකෙන්ම ගොඩ දාගන්න හැකියාවක් තියෙනවා. රයිට් අපි යමු ඊළඟ උදාහරණයට බලන්න. ඊළඟ උදාහරණේ ටිකක් සැර මට්ටමක තියෙනවා බලමු මොකක්ද කියලා. හැබැයි එහෙම තිබ්බ කියලා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි මේකේ අයිටම් ටික වෙන් කරගත්තම හරි. මෙන්න පළවෙනි අයිටම් ටික ඔයාලට පේනවා මං හිතන්නේ. අපි පළවෙනි අයිටම් ටික යන්නේ මේන්න මෙතන මේ සෙට් එකේ. එතකොට පළවෙනි අයිටම් එකේ මෙයාගේ යටතේ ඉන්නවා මේ සෙට් එකේ. එයාගේ යටතේ මෙයා ඉන්නවා. ඉතින් ටයිප් කරගෙන පිළිවෙලට අරගෙන යන්න. රයිට්. ඒ කියන්නේ ඕඩර් ලයිස්තුවක්. හැබැයි ටයිප් එක ABC තියෙන්නේ. හැබැයි ස්ටාර්ට් කරලා තියෙන්නේ ඒ වලින් නිසා අංක 1 දාන්න ඕනේ. මට කියන්න බැරි වුණ කාරණාවක්. ටයිප් එක කැපිටල් A වුණොත් ස්ටාර්ට් වෙන්නේ කැපිටල් A වලින් එහෙම නෙවෙයි. හරිද? ටයිප් එක කැපිටල් A වෙන්න පුළුවන්. හැබැයි ස්ටාර්ට් එක සඳහන් කරන්නේ හින්දු අරාබි ඉලක්කමෙන්. ටයිප් එක රෝම ඉලක්කම් වෙන්නත් පුළුවන්. හැබැයි ස්ටාර්ට් එක පටන් ගන්න හින්දු අරාබි ඉලක්කමෙන්. ඒක මතක තියාගන්න. ඊට පස්සේ මෙතෙන් අපි දාන්න ඕනි කොෆි කියන එක. කොෆි කියන එක ලියලා මෙයා ක්ලෝස් කරන්න ඕන. මං ආයෙ මකන්නේ නෑ අර දෙන්න මට අවශ්‍ය නිසා. ඒක යටතේ ඊළඟ අයිටම් සෝරි වැරදුනා. කොෆි කියන එක අරගෙන මම දෙවෙනියට ආයෙ පේස්ට් කරගන්න ඕනේ. කොෆි එකේ තියෙන දෙවෙනි එක T විදියට. T තියෙන. T එක ඇතුලේ තියෙනවා UL එකක් නෙවෙයි. OL. දැන් මෙයා මකනවා කියලා දන්නවනේ ඔයා. එයාගේ යටතේ බ්ලැක් ටී කියලා තියෙනවා. හැබැයි ටයිප් එක හින්දු අරාබි ස්ටාර්ට් එකත් එකම තමයි. ඒකින්ද ප්‍රශ්නයක් නැහැනේ. Control C Control V. හරි. ලිස්ට් එක බ්ලැක් ටී. හරි. බ්ලැක් ටී. දෙවනි ලිස්ට් එක ග්‍රීන් ටී.
green tea. හරිනේ. හැබැයි එයාගේ ඇතුලේ තව එක්කෙනෙක් ඉන්නවා. ඒක නිසා මෙයාලා ඕනේ නෑ අපි මකලා දාමු. එයාගේ ඇතුලේ තව කවුද ඉන්නේ? චයිනා ඇෆ්‍රිකා. හැබැයි ඒකත් ඕඩර් ලිස්ට් එකක්. ඒක නිසා මම මෙයා කොපි කරලා ගන්නම්කෝ. මෙන්න මේ විදිහටනේ සෙට් උනේ. හරිද? ඔයල් ටයිප් එක නෙවෙයි රෝම ඉලක්කම් වලින් තියෙන්නේ. ස්ටාර්ට් වෙන්නේ එකෙන්. මෙතන එන්නේ චයිනා. චයිනා. හරි. ඊට පස්සේ ඇෆ්‍රිකා. ඇෆ්‍රිකා. හැබැයි එයාගේ ලැයිස්තු අයිටම් එක ඉවරයි. ඊට පස්සේ අර උඩ ලැයිස්තුව නේද? එයත් ක්ලෝස් වෙලා යන්න ඕනේ. එයත් ක්ලෝස් වෙලා ගියාම ග්‍රීන් ටී කියන එකත් ක්ලෝස් වෙලා මෙතනින් යන්න ඕනේ. ඒක නිසා එයාටත් LI එක මේ විදිහට දානවා. ග්‍රීන් ටී එකත් ක්ලෝස් වෙලා ගියාට පස්සේ ඒ ලයිස්තුවේ කතාව ඉවර නිසා එයත් OL එක දාලා ඉවරලා මේ ලෙවල් එක දාගත්තම අපිට ඔය අඩුපාඩු හොයාගන්න පුළුවන්. OL එක ක්ලෝස් වෙලා යනවා. හැබැයි අන්තිමටම තව මේ උඩ ලයිස්තුවේ මේ ටී කියන එකේ ලයිස්තු අයිටම් එක ක්ලෝස් වෙලා යන්න ඕනේ ඒකත් හරි. ඊට පස්සේ මෙතෙන් ආව. මෙතෙන් ආවට පස්සේ මෙයාගේ තියෙනවා මොකද්ද? තව අයිටම් එකක්. ඒ තමයි මිල්ක් කියන එක. හරිනේ. නිසා මෙතෙන්ද මිල්ක් කියන එක දාලා ලිස්ට් එක ක්ලෝස් කරලා මෙතෙන්ද යන්න. මෙතෙන්ද ගියාට පස්සේ හරිනේ. මෙතෙන්ද. ෂෝ. මෙතෙන්ද ගියාට පස්සේ මේ OL එක මෙතනින් ක්ලෝස් කරලා දානවා. OL එක ක්ලෝස් කරනවා. ඉතිරි කට්ටිය එච්චර වැදගත් වෙන්නේ නැහැ. ක්ලෝස් කරලා දාමු. රන් කරමු. මං හිතනවා වැඩේ ඉලක්කිරි වගේ සුපිරියටම ආවා කියලා කිසිම කෝඩ් එක අඩුපාඩුවක් නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි පුතේ අපිට HTML වල ලිස්ට් යටතේ කතා කරන්න තියෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. එහෙමනම් ලිස්ට් එක උතනින්ම නවත්තනවා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔයා මට ප්‍රයිවට් මෙසේජ් කරන්න. එහෙම නැත්නම් ගෲප් එකට දාන්න. එහෙම නැත්නම් මේක යටතේ කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට ලයිස්තු වර්ග ටික මම කතා කරේ. ලයිස්තු වර්ග ටික තියෙනවා ප්‍රධාන ආකාර හතරකින්. පළවෙනි එක ඕඩර් ලිස්ට් එක, දෙවෙනි එක අන්ඕඩර් ලිස්ට් එක, තුන්වෙනි එක ඩෙෆිනිෂන් ලිස්ට් එක, හතරවෙනි එක නෙස්ටඩ් ලිස්ට් එක. ඕඩර් ලිස්ට් එකේදී ඔයාට නම්බර්ස් විදිහට හින්දු අරාබි ඉලක්කම් ඊට පස්සේ රෝම ඉලක්කම් සිම්පල් කැපිටල් ඊට පස්සේ ඇල්ෆබෙටික් ඕඩර් එක එහෙම නැත්නම් ඉංග්‍රීසි ඕඩරේ අකුරු සිම්පල් කැපිටල් විදිහට පිළිවෙලට දාන්න පුළුවන්. එතකොට ඒකේ ඇතුලේ ඕඩර් ලිස්ට් එක ලියනකොට ටයිප් එක තමයි ඔය මම කතා කරේ. ඊට පස්සේ කොතනින්ද පටන් ගන්න කියන එක සඳහන් කරන්න ස්ටාර්ට් කියන එක දානවා. එතකොට එයා හරි. දෙවෙනි එක තමයි අපි පටන් ගත්ත අන්නෝඩ ලිස්ට් එක අන්නෝඩ ලිස්ට් එකේදී කිසි පිළිවෙලක් නැති data සඳහන් කරන්න මෙයා පාවිච්චි කරනවා. එතකොට අන්නෝඩ ලිස්ට් එකේදී වෙන සිද්ධි ටික පොඩ්ඩක් මතක් කරගමු. අන්නෝඩ ලිස්ට් එකේදී අපි බුලට් පාවිච්චි කරනවා. බුලට් වර්ග 3ක්. ඊට අමතරව තව එකක් පාවිච්චි කරනවා. පළවෙනි බුලට් එක තමයි ඩිස්ක් එක. ඩිස්ක් එකේදී කළු පාට තිතක් හම්බ වෙනවා. ටයිප් එක ඩිස්ක් එක. දෙවෙනි එක ටයිප් එක සර්කල් කියලා කිව්වොත් වටේ රවුමක්. තුන්වෙනි එක ස්ක්වයර් කියලා කිව්වොත් කළු කොටුවක්. හතරවෙනි එක තමයි ටයිප් එක නන් කියන එක. නන් කියන එක දාපු ගමන් කෙලින්ම කිසිම බුලට් එකක් පෙන්නන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ඩෙෆිනිෂන් ලිස්ට් කියන එක. ඩෙෆිනිෂන් ලිස්ට් එකේදී අපිට වචනයක් දීලා වචනේ අර්ථ දක්වන ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. වචනේ ලියන්න DT ටැග් එක පාවිච්චි කරනවා. වචනේ අර්ථ දක්වන්න DD ටැග් එක පාවිච්චි කරනවා. ලයිස්තුව සඳහන් කරන්න DL attribute sorry DL ටැග් එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊළඟ එක තමයි nested list කියන්නේ. nested list එකේදී වෙන්නේ ලයිස්තුවක් ඇතුලේ ලයිස්තුවක් තියෙනවා. ඉතින් මේ ටික විභාගෙට එනවා නියමටම. ඒක නිසා හොඳට පාඩම් කරගෙන වැඩේ කරගමු. එහෙමනම් අපි හම්බ වෙමු HTML වල table කියන පාර්ට් එකේ. එහෙනම් හැමෝටම ජය වේවා.